උපුල් ශාන්ත සන්නස්ගල කියලා YouTube කරුවෙක් බණ කියන හාමුදුරුවරුන්ට භාෂාව ගැන පාඩමක් කරලා දීලා තිබුණා. ඉතින් අපි ඒක ගැනයි අද දවසේ ටිකක් විතර කතා කරන්න හිතුවේ. මේ කතාවේ ප්‍රස්තුත මාතෘකාව වර්තමානයේ අතිශය ජනප්‍රියතාවයක් උසුලන කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ. මෙතනදී ඔය සන්නස්ගල කියන පුද්ගලයා කරලා තියෙන්නේ මොකක්ද? අර හාමුදුරුවෝ කියන තෝ කියලා කියන්න එපා කිසිම කෙනෙක්ට. එහෙම කියනවනේ උන්වහන්සේ. ඒ තෝ කියලා කියන්න එපා කියන එක තමයි පොයින්ට් එක කරගන්නේ. ඒක පොයින්ට් එක කරගන්නේ භාෂාව කියන එකට. මේ සන්නස්ගල කියන කෙනා සිංහල ගුරුවරයෙක්ලු. එතකොට ඒ නිසා ඔහු ඒක ගන්නවා සිංහල භාෂාව පිළිබඳව පාඩමක් උගන්වන්න. ඇත්තටම බුදුදහම එකක්, සිංහල භාෂාව එකක්. භාෂාව ඕනෑම ධර්මයක්, ශිල්පයක් ඉගෙන ගන්න උපකාරී වෙනවා. හැබැයි ධර්මය භාෂාව එක්ක සමාන කරන්න බෑ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඔයිට හුඟක් කාලයකට කලින්ම කියලා තියෙන්නේ නතේන ධම්මේන සමත්ති කිංචි. නේද? ධර්මය කිසිම එකක් එක්ක ටැලි කරන්න බෑ, සමාන කරන්න බෑ. එතකොට දැන් සන්නස්ගල උන්නේ මෙතන කරන්න හදලා තියෙන්නේ මොකද්ද? කරලා තියෙන්නේ මොකද්ද? උන්වහන්සේ බණකට කියනවා තෝ කියලා කියන්න එපා. අනිත් මිනිසුන්ගේ හිත රිද්දන්න එපා. මෙන්න මේ පොයින්ට් එක අරගෙන එයා භාෂාව පිළිබඳව හාමුදුරුවරුන්ට දෙනවා ලෙක්චර් එකක්. දැන් ධර්මයේ තෝ කියලා කියන්න එපා කියන්නේ දැන් මේ හාමුදුරුවන්ගේ බණක් ඇතුළත අනුශාසනාවක් අතරතුර කියන්නේ තෝ කියන්න එපා. අනිත් මිනිසුන්ගේ හිත රිද්දවන්න එපා කියන්නේ පරුසා වාචා කියන එකෙන්. පරුසා වාචය කියන්නේ සන්නස්ගල කියන පුද්ගලයා ඒක අර්ථ නිරූපණය කරනවා වගේ කුණුහරුප නෙමෙයි. නේද? දැන් එයා ගන්නේ එයාගේ භාෂාවේ. මොකද එයා දන්නේ ඒකනේ. එයා ගුරුවරයෙක්ලුනේ. ඉතින් එයා ඒකෙන් ගන්නෙ මේක. ඒකෙන් ගන්න නිසා තමයි එයා ඔය කුණුහරුප කියන කෑල්ල ගන්නෙ. පරුසා වාචා කියන්නේ කුණුහරුප නෙමෙයි. දැන් අපි කියන්නේ සැර පරුෂ. එහෙම නැත්නම් සැඩ පරුෂ. එතකොට මේ විදිහට ඒ පරුස වචන තව කෙනෙක්ගේ හිත රිදෙන්න, තැලෙන, පොඩි වෙන, පීඩාවටපත් වෙන, අවමන් සහගත වෙන වචන මේව පාවිච්චි කරන්න එපා. එතකොට සන්නස්ගල කියන්නේ වෙන එකක්. එයා මේ භාෂාව අරගෙන වරෙන් හිං සැරේ නේද? එතකොට අර උඹේ කරට මල් මාලා ගොතන්නට මේ වගේ. ඉතින් ඒ උඹ කියද්දි හිතක් තැලෙන්නේ නෑනේ. නේද? මෙහෙව අරෙන්කෝ බං කියලා කියද්දි හිතක් තැලෙන්නේ නෑනේ. කොට තෝ කියන එකත් දැන් අතනදී අර හාමුදුරුවෝ කියන ලයින් එක වෙනයි. ඒ අල්ලන ලයින් එක වෙනයි. දැන් සන්නස්ගල කියන පුද්ගලයා අල්ලන ලයින් එක වෙනයි. අර හාමුදුරුවෝ කියන්නේ අපි කියනවනේ ධම්මපදයේ මුල් ගාථාවේ මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා. දුෂ්ට වුණ, කිලිටි වුණ මනසින් දේවල් කරන්න කියන්න එපා කියන එක. එතකොට සන්නස්ගල ගන්නේ සම්පූර්ණයෙන් ඒකේ අර මනස සම්බන්ධයක් නෑ. යා භාෂාව ගැන විතරයි ගන්න. ඒතර භාෂාවේ ආවරණගෙන හැටි, ඒකේ උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ හැදෙන හැටි. ඉතින් අපි ඒ වැඩසටහන බලද්දී යාගේ හොඳ භාෂාව පිළිබඳව පාඩමක් යා කියලා දෙනවා. හැබැයි නතේන ධම්මේන සමත්ති කිංචි. ධර්මය ඒ දේවල් එක්ක සමාන කරන්න නම් බෑ. ඉතින් ඒ රතන සූත්‍රයේ තියෙන ගාථා පාඨයකින් අපි ඔබටත් ආශිර්වාද කරනවා සන්නස්ගල උන්නේ. ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඔබට ඒ ධර්මයේ අනුහසින් යහපතක්ම වෙන්න ඕනේ. හරි. දැන් අපි එමු කත්නෝරුවේ හාමුදුරුවන්ට. මොකද උන්වහන්සේ ඇත්තටම කියන දේවල්ද නැත්නම් සමාජ මාධ්‍යයෙන් මේ වෙලාවේ ප්‍රචාරණය වෙන දේවල්ද කියන එක අපි දන්නේ නැහැ. හැමතාම පන්සල් යන්න ඕනේ නේද? බණ ඇහුවේ නැති වුණාට කමක් නැහැ. කාටවත් වැරද්දක් නැතුව ජීවත් වෙනවා නම් ඒක තමයි වැඩේ කියලා උන්වහන්සේගේ පින්තූරයක් දාලා සමාජ මාධ්‍ය අපි දැක්කා එක දෙයක්. අන්න ඒ ගැනත් අපි කතා කරන්න හිතුවා. මොකද
අපිට මේ අර කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා වගේ මා අනුස්සවනේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිජ්ජානක්ඛන්තිය මා බබ්බ රූපතාය මා සමනෝ නෝගරු. ඔන්න ඔය කාරණා තුලින් දේවල් ග්‍රහණය කරගන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මා අනුස්සවනේන මං ඇහුවා, මේක මං අහවලාගෙන් අහවල් විදිහට ඇහුවා, එහෙම පිළිගන්න එපා කියලා කිව්වා. ඒ වගේම මා පරම්පරාය, මගේ පරම්පරාවෙන් ආපු නිසා දේවල් පිළිගන්න එපා කියලායි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ වගේම මා පිටක සම්පදානේන, පොත්පත්වල අහවල් විදිහට තිබ්බා, අහවල් පොතේ අහවල් විදිහට තිබ්බා, පංචතන්ත්‍රයේ මේ විදිහට තිබ්බා, ගුත්තිල කාව්‍යයේ අර විදිහට තිබ්බා, ධම්මපදයේ අර විදිහට තිබ්බා නෑ. එහෙම ගන්නත් එපා කිව්වා. ඊට පස්සේ කියනවා මා තක්ක හේතු, මගේ තර්කයට අනුගත වුණා කියලා. කෙනෙක්ට පුළුවන් තර්ක කරලා තව කෙනෙක්ගේ මතයක් පරාද කරන්න. එතකොට තර්ක කරලා මතයක් පරාද කර පමණින් පිළිගන්න එපා කියලායි කිව්වේ. මා ණය හේතු, න්‍යාය හේතුවෙන් විවිධ න්‍යායන් එනවා. සමාජවාදී න්‍යාය වෙන්න පුළුවන්, ධනවාදී න්‍යාය වෙන්න පුළුවන් නේද? ශූන්‍යතාවාදය වෙන්න පුළුවන්. විවිධ දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒ න්‍යායන් තුලින් දේවල් පිළිගන්න එපා කියලා තමයි කිව්වේ. මා ආකාර පරිවිතක්කේන, මගේ සිතුවිලි පරම්පරාවට සෙට් වුණා. මම හිතාගෙන හිටියේ මේක, අන්න එයා ඒ වගේ දෙයක්ම කියනවා. ඔන්න සෙට් වෙනවා. එහෙම ධර්මයේ ගන්න එපා කියලා කිව්වා. මා දිට්ඨි නිජ්ජානක්ඛන්තිය, මගේ දෘෂ්ටිවාදයට ගැළපෙන නිසා පිළිගන්න එපා කියලා කිව්වා. ඊළඟ එක තමයි මා බබ්බ රූපතාය, මෙයා අහවල් කෙනා මේ පිළිගැනීමක් තියෙන කෙනෙක්. සමාජයේ යාට මාර ප්ලේස් එකක් තියෙනවා. බලන්න රූපවාහිනී සාකච්ඡා හැම එකකම මේ වගේ සාකච්ඡාවල එයා ඉන්නවා. බලන්න YouTube channel මේවේ එයා ඉන්නේ. එයාගේව තමයි යන්නේ. අහවල් ඉස්කෝල වලට ගෙන්නන්නේ එයා. නේද? අර කැම්ප් ගානෙත් ගිහිල්ලා එයා කියනවා. එයා මාර කෙනෙක්. නෑ, ධර්මයේ එහෙම පිළිගන්න එපා කිව්වා. අවසාන එක මා සමනෝනෝ ගරු, අහවල් ශ්‍රමණයන් වහන්සේ කිව්වා පමණින් පිළිගන්න එපා කියලා කිව්වා. ඉතින් ඒ නිසා අපි කියන්නේ කත්නෝරුවේ හාමුදුරුවෝ කිව්වා කියලා කිව්වත් දේවල් පිළිගන්න එපා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා අත්තනාව ඥානේයාත, තමන්ම තේරුම් ගන්න. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා අනවජ්ජා. මේවා කුසල්, මේවා අකුසල්, මේවා වැරදි සහිතයි, මේවා වැරදි නෑ. හැම එකක්ම ධර්මයට ගලපන්න කිව්වා, විනයට සසඳන්න කිව්වා. එහෙනම් ධර්මය දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසායි අපි කියන්නේ කත්නෝරුවේ හාමුදුරුවෝ නෙමෙයි, මොන මහානායක හාමුදුරුවෝ කිව්වත් පන්සල් යන්න එපා. නිතර මේ බණ ඇහුවේ නැති වුණාට කමන්නේ, පොයට පන්සල් ගියේ නැති වුණාට කමන්නේ. ඔය කාටවත් කරදරයක් නැතුව ඉන්නකො කියන එකෙන් අර මිනිසුන්ගේ අර ධර්මයට යන්න තියෙන අර ඇක්සස් ටික තියෙනවනේ, ඒ ඇක්සස් ටික වහන එක තමයි ඔය කරන්නේ. මම කියන්නේ උන්වහන්සේ එහෙම නොදැනුවත් හෝ කියලා නම් එතනනුත් වෙන්නේ ඒක. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ හිතවතුනි උපාසක පරිහානීය කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ මේක සඳහන් වෙනවා. මේ උපාසකයෙක්ගේ පිරිහීමට හේතු වෙන කාරණා. පළවෙනි එක බික්ඛු දස්සනං හාපේති. භික්ෂුන් වහන්සේලා දැකීම ප්‍රතික්ෂේප කරනවා. එතකොට පිරිහෙනවා. මොකද තමන්ට අර ධර්මයේ එන්න තියෙන දොර කවුළු ටික තමයි ඒ. දෙවෙනි එක සද්ධම්ම ශ්‍රවණං පමජ්ජති. බණ අහන එක පමා කරනවා. බණ අහන එක පමා කරනවා. ධර්ම සාකච්ඡා කරන එක පමා කරනවා. ධර්මයේ යෙදෙන එක පමා කරනවා. උපාසකෙක් පිරිහෙනවා. ඊළඟ එක තමයි අදිසීලේ නසික්ඛති. අදිසීලේ නසික්ඛති කියන්නේ උසස් සීලයන් හික්මෙන්නේ නැහැ. අපි සාමාන්‍ය අපේ වැඩසටහන් වල කතා කරලා තියෙනවා සදාචාරය තියෙන්නේ පංචශීලයේ තුල. කියන්නේ මේ පස්පවින් වැළකීම තුල තමයි. ඒක නිවනට උපකාරී වෙන දෙයක් විදිහට තමයි බෞද්ධයා භාවිතා කරන්නේ. ඒ තුලින් රාග, ద్వේෂ, මෝහ අඩු කරගන්න. ප්‍රාණඝාතය කරනකොට රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙනවා. දැන් උදාහරණයකට ප්‍රාණඝාතය කරන්නේ ද්වේෂයකින් නම් ප්‍රාණඝාතය නොකර ඉන්නකොට ඒ ද්වේෂය ඇති වෙන්නේ නැහැ. එතකොට
නිවනට සමීප වෙලා. ලෝභ ද්වේෂ මෝහ වැඩි කිරීම සසර, ලෝභ ද්වේෂ මෝහ අඩු කිරීම නිවන. එතකොට නිවනට සමීප වෙලා. හොරකමින් ඇතිවෙන ලෝභය හොරකම් නොකර සිටීමෙන් ඇති වෙන්නේ නැහැ. එතකොට අර නිවනට සමීප වෙනවා. සම්පූර්ණ ලෝභය නැති කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. හොඳේ. ඊට පස්සේ වැඩි කාම සේවනය කරනකොට ඇති වෙන රාගය, ඒ වගේම මෝහය ඒකෙන් මිදිලා ඉන්නකොට අඩු වෙනවා. එතකොට නිවන පැත්තට යන්නේ. ඉතින් ඒක නිවන අරමුණු කරගෙන. ඔක බුදුහාමුදුරුවෝ කියන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමි. විවේකය ඇසුරු කරගෙන මේ සිල්පද රකින්න. විරාගය ඇසුරු කරගෙන මේ සිල්පද රකින්නවා. නිරෝධය කෙලස් අයින් කිරීම අරමුණු කරගෙන මේ සිල්පද රකින්නවා. වස්සග්ග පරිණාමී. ඕක තමයි හරය. නිවන අරමුණු කරගෙන මේ සිල්පද රකින්නවා. එතකොට බෞද්ධයෙක් එහෙම තමයි හික්මෙන්නේ. එතකොට අදිසීලේන සික්ඛති කියන්නේ උසස් සීලයන් හික්මෙන්නේ. සාමාන්‍ය සදාචාරය හැමදාම අපි ආරක්ෂා කරනවා තමයි. හැබැයි පොහොය දවසට පොහොය පෙහෙවස් නේද? නිති පන්සිල් පොහොය අටසිල්. කොහොමද අපේ බෞද්ධ සම්ප්‍රදාය ඉගැන්වුවේ අපිට? ඒතර පොහොයට අටසිල් සමාදන් වෙන්න, උසස් සීලයන් හික්මෙන්න. මාසෙට එක දවසක් බ්‍රහ්මචාරීව ඉන්න. ඕන ළඟ නිදා ගන්නත් එපා. මාසෙට එක දවසක් පුරුදු කරන්න. ඒ පුරුදු කරනකොට තමයි ඒක අපිට නැතුව ඉන්න පුළුවන් වෙන්නේ, සමහන් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා මුස්ලිම් ආගමේ ඔවුන් මාසයකට ආසන්න කාලයක් නෝම්බි හැසිරෙනවා. නෝම්බි ගත කරනවා. එතකොට මේකෙත් ඔවුන් බ්‍රහ්මචාරීව ඉන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ අඹුව ළඟටවත් ඔවුන්ගේ සැමියා ළඟටවත් ඔවුන් යන්නේ රාගසිත උපදවා ගන්න. ඒක කන්ට්‍රෝල් කරනවා, ප්‍රැක්ටිස් කරනවා. ආහාර නැතුව ඉන්න එක විතරක් නෙමෙයි. ඒතර බෞද්ධ සම්ප්‍රදායෙත් ඒකයි මාසයකට එක දවසක් ගන්න. අඩුම ගන්න. ඒ කියන්නේ අවුරුද්දට දවස් 12ක්. ඔක හරිනම් 4 පෝය කියලා කිව්වේ. පුර අටවක, පුර පසළොස්වක, අව අටවක, අව පසළොස්වක. ඒතකොට එහෙම බැලුවොත් මාසෙට 4 වතාව ගන්න මාස 12ක්. එතකොට අර මුස්ලිම් සම්ප්‍රදායේ එන එකත් එක්ක ගැලපෙනවානේ. ඒතකොට අපි ඒව කලේ 2500කට කලින් ඉඳලා. එතකොට මේ අදිසීලේන සික්ඛති කියනකොට ඒ උසස් සීලයන් හික්මෙන් නැති කෙනා මොකද වෙන්නේ? ටික දවසක් යනකොට අර සිල්පදත් එච්චර කයා කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා දකින්නේ නැති නිසා ඒව නිතර ඇහෙන්නේ නැහැ, ධර්ම සාකච්ඡා වෙන්නේ නැහැ. එතකොට අර උසස් සීලයන් හික්මෙන්නේ නැහැ. ඊළඟට උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ද ගවේසි. ඒ කියන්නේ බණක් අහනකොට අහන්නේ අඩුපාඩු හොයන අදහසින්. සන්නස්කල මහත්තයා වගේනේ. අඩුපාඩු හොයන අදහසින් බණ අහනවා. රන්ද ගවේසි සිදුරු හොයන අදහසින්. දැන් බලන්නකෝ. උන්වහන්සේගේ දේශනාවේ තියෙන්න ඇති පැයක් එකමාරක් විතර. හැබැයි එකම එක වචනයයි සන්නස්කල ගත්තේ තෝ නේද? ඒක එයාගේ තියෙන චූලකම, එයාගේ කොටුව තියෙන එතන තුල විතරයි. මහා විශාල ධර්මස්කන්ධයක් තියේදී උන්වහන්සේලා දේවල් කියද්දී එයා ගන්න තෝ කියන කෑල්ල විතරයි. උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති. අඩුපාඩු හොයන අදහසින් බණ අහනවා. දැන් හුඟක් දෙනෙක් අපි දන්නවා ගිහි පැවිදි මේ වෙද්දි කත්නෝරුවේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්, සමන්ත භද්‍ර හාමුදුරුවෝ වෙන්න පුළුවන්, කිරිබත්ගල ඥානানন্দ හාමුදුරුවෝ වෙන්න පුළුවන්, මාවර්ලේ බද්දිය හාමුදුරුවෝ වෙන්න පුළුවන්. කවර හෝ ස්වාමීන් වහන්සේ නම කියන ධර්මය අහන්නේ අඩුපාඩු හොයන අදහසින් මිසක් තමන්ට දේවල් එකතු කරගන්න අදහසින් නෙවෙයි. ඉතින් ඒක එහෙම උපාසකයක් පිරිහෙනවා කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඊළඟට අප්පසාද බහුලෝ හෝති තේරේ මජ්ජේ නවේසුච්ච. මේ ස්තවිර මධ්‍යම නවක කියන භික්ෂුන් වහන්සේලා කෙරෙහි අප්‍රසාද බහුලව කල් ගෙවනවා. අප්‍රසාද බහුලව කල් ගෙවනවා. දැන් ඔබ බලන්න මේ සමාජයේ දේවල් හැදිලා තියෙන්නේ මේ උපාසකයා. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් බෞද්ධයා පිරිහන තැනටද බෞද්ධයා වර්ධනය කරන තැනටද? ඔබ නොදැනුවත්ව හෝ වර්ධනය කරලා තියෙන්නේ බෞද්ධයාගේ පිරිහීමද බෞද්ධයාගේ දියුණුවද? හිතලා බලන්න. අවසාන වශයෙන් අපි කියන්න කැමති ඔය තෝ කියන වචනේ කීමත් එක්ක කත්නෝරුවේ හාමුදුරුවෝ කියන්නේ අනුන්ගේ හිත රිදෙන්න වචන කියන්න එපා. ඉතින් අපි උන්වහන්සේගේ පෝස්ට් එකක්ම දැක්කා 2024 අප්‍රේල් මාසේ 8 වෙනිදා.
උන්වහන්සේගේ Facebook එකේ දාලා තියෙන්නේ. පින්තූරේ දාලා තියෙන්නේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජයසිරි මහා බෝහාමුදුරුවෝ වැඳ පුදා ගන්න ගියපු අවස්ථාවක. එතනදී ජයසිරි මහා බෝධීන් වහන්සේ බෝහාමුදුරුවෝ බාරව ඉන්න ස්වාමින් වහන්සේලා දෙනමක් පසුපසින් ඉන්නවා. රටේ ජනාධිපතිවරයා ජයසිරි මහා හාමුදුරුවෝ වඳිනවා. නළල තියලා වඳිනවා. දැන් ඔතනදී කත්නෝරුවේ හාමුදුරුවෝ ලියනවා ජයසිරි මහා හාමුදුරුවනේ හිත්පිත් නැති ඔබ වහන්සේ ඉවසා සිටීම සාධාරණයි. ඒත් අර තක්කඩි දෙනම 2024 ලියන්නේ 2024 අප්‍රේල්. එතකොට අර තක්කඩි දෙනම කියලා කියනකොට කත්නෝරුවේ හාමුදුරුවනේ උන්වහන්සේලාට මොනවා හිතෙන්ද ඇද්ද නේද? අපි දන්නේ ඔබ වහන්සේ ඒ වෙද්දී ඉදපු මතේම දැන් ඉන්නවද නැද්ද කියලා. ඔබ වහන්සේගේ අතීත භාවිතාවන් එක ගත්තොත් අපි දකිනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ යම් යම් පෝස්ට් ඔබ වහන්සේගේ Facebook එකකින් අපි දැකලා තියෙනවා. එතකොට ඒ ආශ්‍රය කරපු සමාජය මිතුරන් එක්ක ඔබ වහන්සේගේ ආකාර පරිවිතර්කවල නේද යම් යම් දෘෂ්ටිවාදී තත්ත්වයක් තියෙන්න ඇති. හැබැයි දැන් ඔබ වහන්සේ එතන නෑ කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ කතාව තමයි තව කෙනෙක්ගේ හිත රිදෙනවා නම් ඇත්තක් වුණත් කියන්න එපා. තව කෙනෙක්ගේ හිත රිදෙනවා නම් ඇත්තක් වුණත් කියන්න එපා කියලා කත්නෝරුවේ හාමුදුරුවෝ කියපු එකට සන්නස්ගලක් කියනවා. හැබැයි අපිට කවුද බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ වගේ දේශනාවලදී අපි ඇහුවේ මේ මෙහෙම පැත්ත ගියත් ඇත්ත කියන්න ඕනේ. දැන් තව දේවල් ටිකක් එතුමගේ කතාව ඇතුලේ කියනවා. බුදුහාමුදුරුවෝකට කියලා තියෙන්නේ මොනවද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු තව සූත්‍ර දේශනාවක් තියෙනවා හිතවතුනි අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. සත්පුරිස අසත්පුරිස කියලා සූත්‍ර වර්ග දෙකක්. මේකෙදි කියනවා සත්පුරුෂ යා සහ සත්පුරුෂ තරයා. අසත්පුරුෂයා සහ අසත්පුරුෂ තරයා කියලා පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. එතකොට මේක සත්පුරුෂයා කියලා කියන්නේ අනුන්ගේ වැරද්දක් කියන්නේ තියෙන දෙයක් ඔවුන් කරපු දෙයක් ඇහුවොත් ඔව් කියනවා. ඇහුවොත් කියනවා. අහන්න නැතුව කියන්නේ නැහැ. සත්පුරුෂ තරයා තමයි තව කෙනෙක්ගේ වැරද්දක් කවුරු හරි ඇහුවත් කියන්නේ නැහැ. ඇහුවේ නැත්තම් කොහොමද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. එතකොට හිතන්න තව කෙනෙක්ගේ වැරද්දක් ඇත්තටම තියෙන දෙයක් ඇහුවත් තවත් කෙනෙක් කියන්නේ සත්පුරුෂ තරයා. ඒ කියන්නේ අර කෙනාගේ නිවැරදි මගට යොමු කරගන්න තියෙන කැමැත්ත සහ ඒ කෙනා ඒ හේතුවෙන් පීඩාවකට ලක්වීම වළක්වා ගන්න. ඉතින් ඒකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්ක ආයි මතක් වුණා කත්නෝරුවේ හාමුදුරුවෝ කියපු කතාව ජයසිරි මහා හාමුදුරනේ හිත් පිත් නැති ඔබ වහන්සේ ඉවසා සිටීම සාධාරණයි. හිත් පිත් නැහැ ඔබ වහන්සේ. ජයසිරි මහා හාමුදුරුවෝ වඳිනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා උතෙන්ට ඇවිල්ලා නිකන් මෙහෙම කරලා ගියා නම් ඒකටත් බණි. හොඳේ? ඒකටත් බණි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා නලල තියලා එතුමාව පේන්න කරපු එකක් නෙවෙයිනේ. නේද? කාටත් වඩා ඇතැම් තැන්වල එතුමා මේ ධර්මය ගැඹුරෙන් අධ්‍යයනය කරනවා කියන්න දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ගැන කතා නොකරින්. ඔය වෙලාවෙ නිකන් ගිහිල්ලා වැඳලාව නම් ඒකටත් බයිනවා. හැබැයි ඔළුව තියලා වඳිනකොට පිත් නැති ජයසිරි මහා හාමුදුරුවෝ. අපි නම් විශ්වාස කරන්නේ කත්නෝරුවේ හාමුදුරුවනේ ඒ බුදුරජාණන් වහන්සේ කියලා. බෞද්ධයාගේ විශ්වාසය ඒක. මම හිතන්නේ ඔබ වහන්සේ අර ඒ කාලේ අන්තරෙත් එක්ක පොඩි අර භෞතිකවාදී වගේ ලෙවල් එකකින් ඉඳ ඇතිනේ නේද? ඒකට විඥානවාදීන් කියන එක ගණන් ගන්න නෑනේ. සහ මේ වැඳුම් පිදුම් ඒ භක්තිමත් පුද පූජා ඒ කාලෙත් ලොකු දෙයක් නැතු ඇති. කෙසේ වෙතත් අර හාමුදුරුවෝ දෙනම හිත් පිත් තියෙන හාමුදුරුවෝ කොහොමද ඉවසන් ඉන්නේ කියලා කියන්නේ. එතකොට මං අහන්නේ එතකොට කොහොමද ඔබ වහන්සේ බණ කියන්නේ? එතකොට කොහොමද ඒ කාලේ වැරදි කරපු මිනිස්සුන්ට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙන්නේ? එතකොට ඒක බුද්ධ ධර්මයේ බුද්ධ දේශනාවත් එක්ක ගැලපෙනවද? අපි ඔබ වහන්සේට විරුද්ධ නැහැ. හැබැයි අතීත භාවිතාව පිළිබඳව සොයන් විවේචනයකුත් තියෙනවා නම් ඒක මාරු next level. ඉතින් ඒකත් අපි ඔබ වහන්සේට මතක් කරනවා.
මේ ධර්මයේ තියෙන්නේ මිනිසුන්ට නිවැරදි වෙන්න. එදා අඟුලිමාල නිවැරදි වුණා, ඒක ඉවසන් හිටියා. කම්බපාලි නිවැරදි වුණා, ඒක ඉවසන් හිටියා. පටාචාරා නේද? ගොඩක් අය. එතනින් ගියාම අර ධර්මිතියක් බෙදන් ආවේ. නිවැරදි වුණා අය. බුදුහාමුදුරන්ට අපහාස කරන්න ආවේ චින්චි මානවිකා. ඒ විතරක් නෙමෙයි. බලන්න ජේසුස් වහන්සේගේ දර්ශනය. මරිය මග්දලෙනා නේද? මට වැරදි නම් පොඩ්ඩක් සමාව භජනය කරන්න. ඒ කාන්තාවට මුළු සමාජයක් චෝදනා කරද්දී ජේසුස් වහන්සේ කිව්වේ මොකක්ද? පාපයක් කරලා නැති මිනිස්සයා ඉස්සෙල්ලාම ගල ගහපන්. ඒ නිසා අපිට මේ සමාජයේ ඕනෑම ධර්මයක් දර්ශනයක් තියෙන තව මිනිස්සෙක්ට නිවැරදි වෙන්න. ඒ නිසා ඒක කත්නෝරුවේ හාමුදුරන්ටත් පොදුයි, සන්නස්ගලටත් පොදුයි, මටත් පොදුයි, හෙට මේ ලෝකෙ බිහි වෙන දරුවටත් පොදුයි. ඒ නිසා තව කෙනෙක්ට නිවැරදි වෙන්න තියෙන අවස්ථාව වළක්වන්න එපා.